කින්නෝනවරුනි මහත්තුරුනේ ඔයාලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි ගහන්නේ Minecraft. හෝ අද ගහන්නේ Better Minecraft Forge Edition. ඉතින් කලින් නොනවරුනි මහත්තුරුනේ let's go to the plan. අපි 100ක් මේක ප්ලේ කරනවා. ඒ 100 අපේ බේසික් දේවල් ටික කරන්න. මේක සුළුවට පසුවට රවුමට හිතන්න එපා. මොකද මේක අපිට හැම වීඩියෝ එකේම ටාගට්ස් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපිට තියෙන ටාගට් තමයි පොඩි විලේජ් එකක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ ෆන් එකක් ගන්න ආම සෙට් එකක් හදන්න ඕනේ. එහෙනම් නොනවුනි මහත්තුරුනේ වර්ල්ඩ් එක හදමු. යෝ ස්පෝන් වෙච්ච තැන බැරල් වගේක් තිබ්බා. ඉතින් බැරල් ටික මම සුද්ධ කරා සටපට ගාලා එක්කනට. ඉතින් අපිට හම්බෙලා තිබ්බේ අලගෙඩි ටිකුයි පාන් ගෙඩි ටිකුයි ඇපල් ගෙඩි ටිකුයි විතරයි. වෙන මොකවත් හම්බෙලා තිබ්බේ නැහැ. මට ඒ වෙලාවේ මොලයක් තිබ්බේ නැහැ. එතන තිබ්බ මේ හේයි බේස් ටික ගලව ගන්න. ඉතින් මම එහෙම මේ ටික අරන් දිව්වා. ගමක් හොයාගන්න ආමයක් හදාගන්න කියලා. ඒ අද්දි මට හම්බුණා අමුතුම ස්ටැචු එකක්. ඉතින් ඊළඟට මම තීරණය කරා ඒ ස්ටැචු එකට යන්න. ළඟට එන්න ටිකක් කල්පනා කරලා මං ගියා ගේ ඇතුළට. ගියා කිව්වට ඒක අමුතුම ගියා. මොකද මේක එක තැන්වල එක ඒවා තමයි තියෙන්නේ. වටේට බුක් සෙල්ෆ්ස් තියෙනවා. එක තැන්වල එක ඒවා තියෙන්නේ. ඊට පස්සේ මම උඩට ගියාට පස්සේ ඔන්න තියෙනවා අපේ පළවෙනි ඩයමන්ඩ් එක එල්ලලාම තිබ්බා. ඉතින් අපි ඒකත් ගත්තා. ඔතන තිබ්බා එමරල්. ඒ එමරල් එකත් අපි ගත්තා. ඊට පස්සේ එහා පැත්තේ තිබ්බා ගෝල්ඩුයි අයනුයි. ඉතින් අපි ඒ දෙකත් අරගෙන යද්දි මම දැක්කා චෙස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ චෙස්ට් එකේ ටිකක් ගත්තා. ඒකෙන් නම් ලොකු දෙයක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ උඩට යන්න දැක්ක. ඊට පස්සේ උඩට ගියා. උඩට යද්දී මම කන්ෆියුස් වුණා. මොකද මේකේ තියෙනවා අපි හදාගන්න ගියපු ආමර්ස් ටික හැමම. ඉතින් මම දෙපාරක් හිතන්න නැතුව අපේ ආමර්ස් ටිකයි ටූල්ස් ටිකයි ඔක්කොම ටික අපි ගත්තා. ඊට පස්සේ මම දැක්කා මගේ බෑක්පැක් එකක් තියෙනවා කියලා. ඒක මම දැන් දැක්කේ අපි B ප්‍රෙස් කරපුවම අපේ බෑක්පැක් එක ඕපන් වෙනවා. ඉතින් අපි දැන් මේ ඔක්කොම ටික අපේ බෑක්පැක් එකටයි අපි ඇඳගමු. අනිත් ඒවා දාගමු. අවශ්‍ය ටිකයි අනවශ්‍ය ටිකයි දාගත්තා. ඊළඟට අනිත් පැත්ත තමයි තියෙන්නේ. ඒ ටිකත් අපි ඉක්මනටම දාගමු. තීරණය කරා දොරට බහින්න. ඉතින් අපිට අවශ්‍ය ටික අපේ මේ හොට් බායි එකට අරගෙන ඉතුරු ඔක්කොම ටික අපි දැම්ම බෑක්පැක් එකට. බෑක්පැක් එකක් තිබ්බ නිසා හොඳ. නැත්නම් ඔය ඔක්කොම අපේ ඉන්වෙන්ටරි එකේ අරන් යන්න බෑ. ඒ නිසා අපි ටිකක් බෑක්පැක් එකට දාගෙන අපි ගෙදරට සමු දීලා යන ගමන් මතකෙටත් එක්ක ලැන්ටර්න් එකක් උස්සගෙන ගියා. ඉතින් ඊට පස්සේ තමයි මම දැක්කේ ලැන්ටර්න් එක අපේ අතේ ලස්සනට
අර අපි එල්ලන් යනවා වගේම තියෙනවා කියලා. ඊට පස්සේ අපි මං ඒකේ පොඩි හැඩ වැඩ ටිකක් බලවල හිටියා. ඊට පස්සේ අපි පටන් ගත්තා විලේජ් එකක් හොයාගෙන යන වැඩේට. ඉතින් අපේ quest 1 complete. ඒ කියන්නේ අපේ ආම එකක් හදාගන්න එක complete. ඊට පස්සේ මං ගහකටත් කොටා ගත්තා. කොටාගෙන wood ටිකයි sapling එකයි අරගෙන ගියා. ඊට පස්සේ බෝට් එකක් තිබ්බ අපිට ගෙදරින් හම්බෙච්ච. ඊට පස්සේ අපි මේ බෝට් එක වතුරට දාලා අපි ගියා විලේජ් එකක් හොයාගෙන. හැබැයි හම්බුනේ නම් විලේජ් එකක් නෙවෙයි. මොකක්ද අතරලා දාපු බංකරයක් එකක් හම්බුනේ. ඒක උඩ මොකේටද මන්ද හොප එකක් ගහලා තිබ්බා. ඒකට යටින් හේබෙල්ලක් තිබ්බා. මෙලෝ රහක් නෑ, මෙලෝ වැඩක් නෑ. ඉතින් ඊට පස්සේ හොප එකයි චෙස්ට් එකේ තිබ්බ ටිකයි සුද්ධ කරගෙන එහෙමම ආයෙත් අපේ ගමන ආරම්භ කරා. ආරම්භ කරා කියන්නේ අපි ආයෙත් අපේ ගමනම ගියා. ඉතින් අපිට කෑම නැති නිසා අපි පාන් ටිකක් ගත්තා අපේ අතට අපිට කන්න. ඊට පස්සේ පාන් එක කාලා අපි ගියා අපේ විලේජ් එක හොයාගන්න වැඩේට. ඉතින් අපිට විලේජ් එකක් හම්බුණා. හැබැයි මං හොයපු විලේජ් එක නෙමෙයි හම්බුනේ. ඒ වුණාට අපේ quest complete. මොකද අපිට මට ඕනේ උනේ මේ අර ලස්සන බයෝම් එකක්. ඒ කියන්නේ නිකන් ලස්සන බයෝම් එකක්. ඊට පස්සේ බෝට් එක කරලා ඉද්දි මට මොකද්ද සීෂෙල්ද මොකක්ද දෙයක් හම්බුණා. මං ඒක කැඩුවා. ඊට පස්සේ අපි ගියා විලේජ් එක පැත්තට. විලේජ් එකේ පොඩ්ඩක් හැඩ වැඩ බලන්න. ඒ අදි රෑ වෙලා තිබ්බ නිසා ඒ ගෙදරකම අපි නිදාගත්තා. ගෙදරකම අපි නිදාගත්තා. ඊට පස්සේ ඇඳත් උස්සගෙන අපි ආවා. ඔව් එහෙම තමයි. ඊට පස්සේ මම දැක්කා 아무තු මිස්ටචු එකක් තියෙනවා එතන. ඊට පස්සේ මං හිතන්නේ මේක ලොකු ගමක්. ඊට පස්සේ ඔක්කොම දාලා පටන් ගත්තා ගෙවල් ටික සුද්ධ කරන්න. කරා කියලා හම්බුණ දෙයක්වත් නැහැ. මට වැඩ ඇති දෙයක් හම්බුනේත් නැහැ. ඒ නිසා මං ආයෙත් තීරණය කරා ආයෙත් අපේ බෝට් එකේම අපේ ගමන යන්න. ඉතින් මේ යද්දී මට ඉස්සරහින් මං දැක්කා ඕෂන් මොනියුමන්ට් එකක් වගේ මොකක් හරි සීන් එකක් තියෙන මොකක් ස්ටැචු එකක්. ඊට පස්සේ මං ඒකේ සී ලැන්ටර්න් එකක් ගලව ගන්න ගිහිල්ලා ඒකේ පල්ලෙහාට වැටුණා. ඊට පස්සේ පොඩි ගේමක් දීලා තමයි උඩට ආවේ. අපි ඩර්ට් එකක් ගහලා යන් උඩට. ඩර්ට් නම් නෙමෙයි මොනවද දන්නේ නැහැ. සී ලැන්ටර්න් එක කැඩුවා. හැබැයි ආවේ නම් මොනවා සීෂෙල්ද මොකක්ද එක. බැරල් එකක් තියෙන ඉතින් අපි බැරල් එක සුද්ධ කරමු. හරි අපිට ප්‍රිම්සන් ෂාට් මොකක්ද හම්බුණා.
ස්පොන්ජ් තියෙනවා. තව මොනවද ඒවත් තියෙනවා. යටත් බැරල් එකක් තියෙනවා. මේ මම ක්‍රවුච් හරි අපි ඔක්කොම ගත්තා. මට යන්නත් හිතෙනවා බෑ කියලාත් හිතෙනවා. මොකද කරන්නේ කියලා තමයි දන්නේ නැත්තේ. අපි මේකට පයි අම්මට සිරි වැටෙනවා. හරිනේ. මට හුස්ම ගන්න බැරිය. දැන් අපි උඩට යන්නේ කොහොමද? අපි වෙන්න මේ හරියෙන් කඩලා යමු. උඩට කියන්නේ බෝට්ටුවට. හරි ඉතින් අපි කැඩුවා. තියටි ආයෙත් නෝන්නේ මේ බයි. ඊට පස්සේ ඒකේ වෙච්ච සීන් එක නිසා ඒක දාලා මං ආවා. අපි වෙන දවසක ඒකට එමු කියලා කියද්දිම මම දැක්ක එහා පැත්තේ මොනවද ටිකක් තියෙනවා. අපි ඒ ටික සුද්ධ කරා. ඒකෙන් අපිට ඩයමන්ඩ් හෝස් සාමෙකුයි ඩයමන්ඩ් එකකුයි හම්බුණා. කියන්නේ අපිට ඩයමන්ඩ් දෙකක් තියෙනවා. ඊපස් ඊළඟ බැරල් එකෙන් අයන් ග්ලව්ස් දෙකකුයි අයන් ඉන්ගෙට් එකකුයි හම්බුණා. ඒක ගන්න යද්දි තමයි මම දැක්කේ ඉන්වෙන්ටරි ෆුල් කියලා. ඊට පස්සේ බෑක්පැක් එකට මගේ ඔක්කොම ටික දැම්මා. ඔක්කොම කියන්නේ මේ දාන්න පුළුවන් ටිකක් තිබ්බ. ඊට පස්සේ ඒ පුළුවන් ටික දැම්මා. ඊට පස්සේ මතක් වුණා අපේ බෝට් එකට චෙස්ට් එකක් තියනවා නේද කියලා. ඊට පස්සේ අපි චෙස්ට් එක ඇරලා ඒ චෙස්ට් එකට අපේ බඩු ටික ඔක්කොම දැම්මා. ඉතින් දැන් චෙස්ට් එක ෆුල්. ඊට පස්සේ මම තීරණය කරා අර බැරල් එකේ තිබ්බ ටික මගේ ඉන්වෙන්ටරි එකට දාගන්න. ඊට පස්සේ තමයි මම දැනගත්තේ බෝට් එකේ ඉඳන් ප්‍රෙස් කරපුවාම අපේ බෝට් එකේ ඉන්වෙන්ටරි එකට යනවා කියලා. ඊට පස්සේ රෑ වෙච්ච නිසා එහෙම මම නිදාගත්තා. හරි ඉතින් මුහුද මැද රාත්‍රියක් අපි ගත කරා. ඉතින් ඊට පස්සේ එතන තිබ්බ අනිත් බැරල් එකකින් ඒවා මම ගත්තේ නෑ. මම හිතන්නේ මට අමතක වෙන්නේ මම දන්නේ නෑ. ඊට පස්සේ මම බැලුවා මොනවද වටේ තියෙන්නේ කියලා. ඒ බලද්දි අපි දැක්කා අපි අර කලින් හිටපු තැන. ඒ කියන්නේ අපි එච්චර දුරක් ඇවිල්ලා නැහැ කියලා මට තේරුණේ ඒ වෙලාවේ. ඒ වුණාට අපි ගමක්ම සුද්ධ කරලා ඉවරයි. ඒ නිසා කරන්න දෙයක් නැහැ. අපි ආයෙත් යන් අපේ ගමන. ඊට පස්සේ තව ටික දුරක් යද්දී අපිට හම්බුණා මොනවද තිබ්බා නිකන් පාරුවක් වගේ සීන් එකක්. මේ මොකද්ද? පාරුවක් වගේ වක්කර සීන් එකක් තමයි තියෙන්නේ. මේ බෝට් එකේ මේක එපා වෙනවා කන්ට්‍රෝල් එක. අපේ පස්සේ මොකෙක් කරේ ලවන්නද නෑනේ. සතෙක් නේ ඉන්නේ. හරි අවුලන්නේ මාළුවෙක්. චෙස්ට් එකේ මොනවද තියෙන්නේ? බේන් ඔෆ් වෝටර් පෝල්. අම්මට එන්චාන්ට්මන්ට් බුක්යක්. තව බෝල්ට මොකක්ද තිබ්බා එකක් ගත්තා. දැන් යන් අපි ආයෙත් හරි ඉතින් ඒකෙන් පස්සේ අපි ගියා ආයෙත් ඒ තමයි මම දැක්කේ අපි හිටපු තැන පැත්තටම තමයි අපි දැන් යන්නේ කියලා. ඊට පස්සේ එහෙමම අපේ ගමන වෙනස් කරා වෙන පැත්තකට. මං ඇවිල්ලා හිටියේ සවාන බයොම් එකකට. මං හොයපු එක නෙවෙයි. හැබැයි කමක් නෑ. අවුලකුත් නෑ. අපි මේ ගමත් සුද්ධ කරලම බලමු කියලා ටිකක් වෙලා යද්දි මට හිතුණා මේ ගම සුද්ධ කරන්න ඕනේ නෑ කියලා. ඊට පස්සේ අපි එහෙම මේ ගමෙන් ගියා. මේ ගමෙන් ගියා ස්නෝයි බයොම් එකට. ඉතින් අපි අරකින් ආවට පස්සේ එහෙමම ගියා ස්නෝයි බයොම් එකට. හැබැයි ඒකේ නම නම් තිබ්බේ ස්නෝයි ෆෙයා ක්‍රීනම් කියලා. ඉතින් ඊට පස්සේ මම තීරණය කරා මේ ගමත් සුද්ධ කරන්න. මට ඒක ඇසි තිබිලා මාළු ටැංකියක් වගේ එකක් හම්බුණා. ඊට පස්සේ මම ඒකත් ගත්තා.
ඒකට නම් මං ආසයි. අම්මට සිරාකට මාළු ටැංකියක් හම්බුණා. අපි ගත්තා. ඉතින් අපි අනවශ්‍ය ටික දාම් බෑක්පැක් එකට අපේ ග්ලව්ස් දෙකත් අපි දාගෙන නැහැ. හරි මම දැන් දාගත්තා. ඊට පස්සේ අයිත් පටන් ගත්තා අපේ විලේජ් එක සුද්ධ කරන වැඩේට. ඊට පස්සේ විලේජ් එක සුද්ධ කරලා ඉන්නුනාට පස්සේ මං හිතුවා අපේ වීඩියෝ එක ඉවර කරන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. බයි.